හිටියේ නේ ජතුව. කවුද මේ ISIලා දෙන්නෙක් ඉන්නවා. මේ මොන සූම් ISIද මේ? දෙන්නෙක් ඉන්නව නේද? සූන් ඉන්නේ සූන්. කවුද සූන් කියන්නේ දෙන්නෙක්ද? ඔව් ඔව්. Hello. හෙලෝ හෙලෝ. හෙලෝ. සඳුරට ටෝක් කරනවනේ. ආඩෝ නෑ මේක නෑ බා. එහෙම නේ ඉතින් සඳුරට ටෝක් කරන ඉතින් අපි විතරයි ඉතින් නේද? ඈ? ඔව් BR ගහන්න ආව වරිස්සෙන් ඒක කියලා යන්න ආවේ. අඩෝ. අනේ බං පොකන ගියා. අඩෝ ටෝක් එක කැරිම තේජස්. මේ මාස්ටර් දැන් මොකද අපි කරන්නේ? ඈ? මල්ලි මම ඇත්තරම දැන් මේ ගිහි ජීවිතේට සමුදෙන්න යන්නේ මොකද දැන් තර්ජනය කරලා ගියා එක්කෙනෙක් ඇවිල්ලා BR ගහන්න එපා කියලා. හෙට ඉඳන් මට කණ්ඩ නැති වෙනවා. කන්නේ කොහොමද අපි? හෙට ඉඳන් ඉරානේ ඉරාකේ හොඳයිනේ අකෝ මේ ලංකාවත් එක්ක බැලුවා ඇත්තට. ඉරානේ ඉරාකේ හොඳයි යෝයි. ඇත්තටනේ මොන මානසිකත්වයක් තියෙනවද දන්නේ නැහැ. අනේ මන් තපා ඇවිල්ලා ටෝක් කරලා එනවා වෙන තේජසනේ. ඒකනේ. කටහඬ එපා බා මොකුත් කියන්න එපා. නෑ අපි කවුරු හරි ගහමු. මොනවද දෙන්නේ බලුව ආතල් ඇවිල්ලා. ඕ කැරි ආතල් දෙන්නේ. ඒ කවුරු හරි ගඩින්කෝ. දනුවා. දනුවා කවුරුද නැද්ද? ඒ වගේ ආතල් මර්ඩර් මුන්ගේ තේජස නිකන් මර්ඩර් එකක් කරන්න වගේ. ඩක්ස් ඉන්න. මුන් නිකන් මර්ඩර් එකක් කරන්න වගේ ඩෝනා. ඔබ පරිස්සමෙන් ඉඳපන් හෙට උදේම උඹට ගහනවා වගේ සීන් එකක් ටිකක් දීලා ගියේ. ආයෙ මම මේ දවස් 4කට පස්සේ ලයිව් ආවේ. මට කියනවා BR අප් කරන්න එපාලු. ආයෙ අදින් පස්සේ ආයෙ මාව ලබන සතියේ තමයි ආල්ල ගන්න වෙන්නේ. ඔම්බෝ කැරි තේජස දැක්කද? ඕ වට කියව කරත් බෑ පොඩි කොල්ල පව්. උන්ගේ තාත්තලක නිදි පන්ති ගිහිල්ලා එහෙම ඉර වෙලා ඇවිල්ලා. ඔව් අපරාධි මම නිකන් මේ පිට් එකට වගේ ලොබියට ගත්තේ මේ මං ඉතින් ඔව් මනුස්සකමටවත් එනවා ඇති කියලා. අනේ අපි පොඩි පගයට ඕක කරන්න ඇවිල්ලා තියෙන්නේ.